Subscribe now. අයිබෝවන් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ස්කොට් හයි ප්‍රෙෂර් වොෂර් එක. ඒකේ ඉස්සෙල්ලාම අපි බලමු පෙට්ටිය සඳහන් මානල් වොට් 1600 බාර් 120 පාංග ටික සෙට් කරගන්න විදිය තියෙනවා. බලමු එතන සඳහන් විස්තරය ගාවට. මෙතන ඉස්සෙල්ලාම මොඩල් එක සඳහන් වෙනවා. ඊට පස්සේ රේටඩ් වෝල්ටේජ් එක 220 240 අතර පුළුවන්. රේටඩ් ෆ්‍රීකවෙන්සි හර්ට්ස් 50. rated input power එක watt 1600 mass working pressure එක 80 bar ඉඳලා 120ට යනකම් වැඩ කරනවා. flow rate එක මිනිත්තුවට ලීටර් 6.5ක් මේකෙන් pressure කරනවා. අපි බලමු ඊළඟට මේකේ ඇතුලේ තිබුණේ මොනවද කියලා. ප්‍රෙෂර් මෝටර් එක ගත්තම ඉස්සෙල්ලාම සෑහෙන බරක් තියෙනවා. වතුරට ඔලුත් දෙන විදියට පවර් ස්විච් එක කවර් කරලා ඇවිල්ලා තියෙනවා. මේක අවුට් එක. මේ පැත්තේ ඉන් එක තියෙනවා. ගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රෙෂර් මීටර් එක උඩ ඇවිල්ලා තියෙනවා. පසුපස සාමාන්‍ය වතුර මෝටරයක් වගේ. ටයර් කෝඩ් එකත් එකටම ඇවිල්ලා තියෙන්නේ. බලමු මේකට තමනවත් තියෙන්නේ කියලා. Subscribe now. තව දෙයක් තියෙනවා කියන්න ඔයගොල්ලන්ට. සාමාන්‍ය අර අපි ඇදගෙන යන ප්‍රෙෂර් ගන්න එකට වඩා මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් මේ මෝටර් ටයිප් ප්‍රෙෂර් ගන්න එක. ගන්න එක ඇවිල්ලා තියෙනවා. හොඳයි අතර ගත්තම තේරෙන විදිහට. සාමාන්‍යයෙන් කොටට යූස් කරනවා නම් මේ ගන්න එක කෑල්ල මෙහෙම තද කරගෙන මේකේ තියෙනවා අපිට ඕගොල්ලන්ට පේනවා ඇති වතුර පාරේ පොයින්ට් එක හදාගන්න මෙතනින් පුළුවන්. ඊට පස්සේ මේක ගලවලා මේක දික් කරගන්නව නම් ඇවිල්ලා තියෙනවා මසල් එකක්. ඒක අපි මේ විදිහට මෙතෙන්ට කවලා දාගන්න. ඉස්සට තත්තර ගත්තම සාමාන්‍යයෙන් අඩි 2.5ක වගේ දිගට තියෙනවා. උඩට පේනවා ඇති. ඊට පස්සේ බලමු ක්ලීන් බොටල් එක ඇවිල්ලා තියෙනවා. ඒකට සැම්පල් හරි මොනවා හරි ලික්විඩ් එකක් දාලා වොෂ් කරද්දි ගන්න පුළුවන්. මේක ගන්නකට සවි කරගන්නේ
සවි කරගෙන ඊට පස්සේ මේකේ තියෙනවා මෙතන කට්ටයක් මේක තියලා අද කරාම මේකට සෙට් වෙනවා. ආකාරයෙන් අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මෝටර් එකයි ගන් එකයි අතරට සවිවන හෝස් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හෝස් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මෝටරේට ලයින් ඉන් එක ටැප් එකයි මෝටරේ අතරට මේ හෝස් එක පස්සේ ෆිල්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. මේක අපි පාවිච්චි කරන්න ඕනේ ටැප් එකකට හයි කරනවා නෙමෙයි, සාමාන්‍යයෙන් ලයින් ඉන් එක දෙද්දී ටැංකි එකකින් වගේ වතුර සප්ලයි එක දෙනවා නම් මේ හෝස් එකට මේක සෙට් කරලා තමයි ටැංකි එකට දාන්න ඕන. මේක ඇවිල්ලා තියෙන ෆිල්ටර් එක. ඊට පස්සේ මේක ඇවිල්ලා තියෙනවා. මේක මෝටර් එකේ ඉන් එකට පොටකින් සෙට් වෙන්නේ. මේකත් එක්කම තව තියෙනවා ඇවිල්ලා මේක සවි වෙන්නේ ඉන් එකට මේක දාගෙන තද කරලා මේකෙන් තද කරලා ඊට පස්සේ මේක මෝටර් එකට අපි සවි කරලා තියෙන නිසා අපි මේක නිතර ගලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේක මෙහෙම මෙතන පස්සට තද කරලා දාලා හිට් එකට තියෙනවා. මේක මෝටර් එකෙන් ලයින් ඉන් එක ගලවන්න ඕන නම් මේක පස්සට ඇදලා මේක වෙන් කරගන්න පුළුවන්. අපි බලමු තා මොනවද තියෙන්නේ කියලා. අන්තිමටම තියෙනවා යූසර් ගයිඩ් එක ඇවිල්ලා තියෙනවා. මේකේ සියලුම දේ ගැන විස්තර කරලා තියෙනවා. අපි නම් දැන් බලමු අපි පවර් දීලා වතුර සප්ලයි එකක් දීලා කොහොමද කියලා ප්‍රෙෂර් ගන්න එක. DK Electronics subscribe now. හොඳයි, එහෙනම් අපි මේ ආකාරව සම්බන්ධ කරගත්තා. තිබුණු ඉන්ලට් බටේ කොට නිසා මම වෙනම බටයක් යොදාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන සයිකල් පවර් දීලා තියෙන්නේ. බලමු එහෙනම්. සාමාන්‍යයෙන් අඩි 12කට වගේ ආසන්නව වතුර ප්‍රෙෂර් වෙනවා. අත්තරදී ඔටෝමැටික් ඕෆ් වෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟට ක්ලීන් බොටල් එක සවි කරගන්න කොහොමද කියලා.
හොඳයි එහෙනම් අපි ක්ලීන් බොටල් එක සවි කරගත්තා. මේකට සැම්පු දැම්මා. අපි බලමු චෙක් කරලා. තාම හොඳින් වැඩ කරනවා. මම හිතනවා මේක ගොඩක් නිවසකට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයගොල්ලොත් බලන්න. DK Electronics, subscribe now.